Hi guys, welcome to Cartoon Movie 2.0. අසන් ගැන කොච්චර කතා ටීවී සීරියස් තිබුණත් මේක තරම් මට එකක්වත් හිතට ඇල්ලුවේ නැහැ. අවුරුදු ගාණක් පරණ උල්කාවක් පස්සේ ගියපු කිස්ට්‍රෝක්ට උනේ එයාටවත් හිතා ගන්න බැරි වෙච්ච දෙයක්. ඔව් එයාට ඒ උල්කාව හම්බ වෙනවා. ඒත් එයා ඒ වෙලේ හීනකින්වත් හිතන්නේ නැතුව ඇති එයාගේ ලස්සන පවුල ඒ වෙනුවෙන් බිරි වෙයි කියලා. තවත් පැත්තකින් මේ වානර පවුලේ අම්මා හිතන්නේවත් නැතුව ඇති එයාගේ සැමියයි එයාගේ ආදරණීය පැටියයි එයාට අහිමි වෙයි කියලා. මේ හැමදේම වෙන්නේ මහ වනයක් ඇතුලේ. මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ කිස්ටෝක්ගේ ආදරණීය පවුල. මෙයාලා වනයේ ඇතුලේ දවස් ගාණක් තිස්සේ ඉන්න මීට කලින් කවුරුත් දැකලා නැති උල්කාවක් හොයාගන්න. එයාලා කියන්නේ නම් ඒක ගොඩක් වටිනවා කියලා. ඒක නිසා කිස්ටෝක් තීරණය කරනවා එයාගේ හැම සතයක්ම වියදම් කරලා හරි ඒක හොයාගන්න. ඒත් ඒක හොයලා අන්තිමට එයා තීරණය කරනවා ඒක නවත්තන්න. අන්න එදා තමයි එයාලගේ ජීවිතය අනිත් පැත්ත පෙරලෙන්නේ. හැම දෙම පැක් කරන් ගෙදර යන ලෑස්ති වුණත් මරණය කිස්ටෝක් හොයාගෙන ආවා. ඒ වනයේ ඇතුළේම තිබ්බ ගොඩ බිමකට බහින්න. පැහැපු කිස්ටෝක් දෙත්තේ උල්කාව අවුරුදු ගාණක් තිස්සේ බලාගන්න කෙනා ඒ පොඩි කොටසක් කියලා කිස්ටෝක් එක්ක සටන් කරන්න. ඒ සටනින් එක් වානරයෙකුට මරණය නියතයි. ඒ අතරින් එක් වානරයෙකුගේ වියෝවෙන් ඒ රැළට තවත් නායකයෙක් එකතු වෙනවා. ඒත් වානර බිරිඳකට තම සැමියා වගේම එක් පැටවෙකුට ටාසන් මේ නුපුරුදු මිනිස්සු දිහා ඇස් පිල්ලමක්වත් නොගහ බලාගෙන ඉන්නවා. ඒ මිනිස්සු අතරදී ටාසන්ට පේනව එක් රූපයක්. ඒ තමයි ජෙනී. ටාසන් ජෙනී දිහා බලන් ඉන්නේ සුපුරුදු කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ. දිනක් ජෙනී කැලෑ මැදට වෙලා ඉන්න වෙලාවක සර්පෙක් ඇයට පහර දෙනවා. ඒ පහරින් ජෙනී එතනම අසීය වෙනවා. ජෙනීව දකින්න ටාසන් එයාට බෙහෙත් කළා බලා ගන්නවා. ටාසන්ට වගේම ජෙනීටත් කවදාවත් නොලැබුණු උණුහුමක් ලැබෙනවා. අවසානයේදී ජෙනීට ටාසන්ගෙන් මතනම් ගවේෂණය දිගටම කරගෙන යනවා. එතනින් කතාව කට් වෙලා අපි වරගෙන යන්නේ නගරයකට. මේ සමාගමේ අයට උල්කාව වටින පාටයි. මේ උල්කාව අන්තිමට දැකපු කෙනා තමයි කිස්ටෝක්ගේ තාත්තා. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ටාසන්ගේ පියා කියලා තමයි ඔහු කියන්නේ. ඔහුගේ ඊළඟ උපක්‍රමය තමයි ජෙනීගේ තාත්තගේ මාර්ගයෙන් උල්කාව හොයාගන්න එක. ඒත් උන් කවුරුත්ම දන්නේ නැතුව ඇති උල්කාවට අත තියෙන කිසිවෙකුටවත් ජීවත් වීමට ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා. එතනින් කතාව කට් වෙලා අපි වරගෙන යන්නේ කැලේට. හෙලිකොප්ටර් එකකින් ඒ සමාගමේ අයිතිකාරයා වන පැට්‍රික් වගේම ජෙනිත් බහිනවා. ජෙනීට නම් කියලා දෙන කැලව සංරක්ෂණය කරන්න එන්නේ කියලා. ඒත් ඉතින් හිතේ යටි අරමුණක් තියාගෙන තමයි පැට්‍රික් එතනට එන්නේ. ඒ තමයි උල්කාව හොයාගන්න එක. ඉතින් ජෙනී හෙලිකොප්ටර් එකෙන් බහින දිහා ටාසන් බලන් ඉන්නේ. ඊපස්සේ අපි වරගෙන රාත්‍රී දර්ශනයකට. පැට්‍රිකුයි ජෙනීගේ තාත්තා වන පොටයි ලොකු කතාවක. ඒ වෙලේ පැට්‍රික් ජෙනීගේ තාත්තගෙන් උදව් ඉල්ලනවා උල්කාව හොයාගන්න. ඒත් පොට නම් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද එයා දන්නම උල්කාව කොච්චර භයානකද කියලා. පැට්‍රික් පොටව බය කරනවා ඔහුට උදව් කරේ නැත්තම් ජෙනීව විනාශ කරනවා කියලා. ඉතින් පොට බය වෙලා පැට්‍රික්ට උදව් කරන්න අසනුත් ජෙනිත් එක්ක මේ පල්ලමට පයින්නවා. ටික දුරක් දෙන්නම ගඟ දිගේ ගහගෙන යනවා. ඉතින් දෙන්නව ගඟ දිගේ ගහගෙන යන්නේ අඳුරු තැනකට. ඒක පොළොව ඇතුලේ තියෙන ගුහාවක් වගේ තැන. දෙන්න ටිකක් ඉස්සරහට යද්දි එයාලට හම්බ වෙනවා උල්කාව. උල්කාව ඇතුලට දෙන්න ඇවිදන් යද්දි දකිනවා නැවත කැලෑව ඇතුලට අරගෙන යනවා. ටාසන් ජෙනීව එයාගේ වානර රැල්ගාවට එක්කන් ඇවිල්ලා. ජෙනීව ටාසන් එයාගේ අම්මට හඳුන්වලා දෙනවා. එයාලා එහෙම සතුටින් ඉන්න වෙලාවේ එයාලගේ රැළේ නායකයා එතනට එනවා. එයා නම් ටිකක් දරුණු වානරයෙක් වගේ. ඒ වානරයට ටාසන් එක ලොකු තරහක් තියෙනවා. මොකද ටාසන් එයාගේ අනට කීකරු වෙන්නේ නැති නිසා. ඉතින් ඒ වෙලේ ටාසන්ට සටනකට ඒ වානරයා කතා කරනවා. දැන් ඉතින් දෙදෙනාගෙන් එක අයෙකුට මරණය නම් නියතයි. සටන පටන් ගන්නවා. ඒ සටන යන අතරතුරදී ටාසන් එතනින් තිබුණු හෙලෙන් පල්ලෙහාට වැටෙනවා. ඉතින් අනිත් වානරයාගේ සතුට දැන් සමරන්න පටන් ගත්තා. ඒත් ඉතින් වැඩි වෙලාවක් නම් සතුට සමරන්න ලැබුණේ නැහැ. මොකද ටාසන්නේ හෙල උඩින් නැවත එනවා. ඉතින් නැවතිච්ච සටන ආයෙ පටන් ගන්නවා. ඉතින් ওই සටන ඔහොම ටික ටික ඉස්සරහට යද්දී අනිත් වානරයව ටාසන් බිම පෙරලලා දාලා ටාසන් ළඟ තිබුණු පීයක් ආධාරයෙන් වානරයට ඇනලා වානරය එතන ඉවරයක් කරන්න තමයි හදන්නේ. ඒත් මොකක් හරිම හේතුවකට ටාසන් මේ වානරයා මරන්න නැතුව ඒ වානරයට යන්න දෙනවා. දැන් ඉතින් ටාසන් තමයි වානර රැළේ නායකයා. ඊට පස්සේ රාත්‍රී දර්ශනෙන්න හදනවා.
ඉතින් පහර දෙන්න ඔහොම ඉස්සරහට එද්දි ඒක දැකපු පැට්‍රික් වානරම්මට වෙඩි තියලා දානවා. වානරම්මට වෙඩි තියලා දාලා ටාසන් එතන හිර කරලා දානවා. ජෙනීවත් එතනින් අරගෙන යනවා. ඒ අතරතුර හිර කරගෙන ටාසන් අපිට. ඉතින් පැට්‍රික් ජෙනීවයි යාගේ තාත්තවයි දෙන්නවත් එතන ගැට ගහලා යන්න යනවා. ඒ බෝම්බෙන් එයාලවත් විනාශ වෙන්න කියලා තියලා දාලා. ඉතින් එතනට එනවා අපේ ටාසන්. එයා ජෙනීගේ තාත්තවයි ජෙනීව එතනින් බේර ගන්නවා. ඉතින් ජෙනීගේ තාත්තා කියන ඔයත් හරියට වගේ තාත්තා වගේමයි කිය. ඉතින් එහෙම කිව්ව පීට ජෙනීවයි ටාසන් එතනින් පිටත් කරලා යවලා එයා හදන්නේ බෝම්බේ පුපුරවන්න කලින් වයර් ටික කපලා දාන්න. ඉතින් එයාම කපන අතරතුර ටාසනුයි ජෙනී යනවා පැට්‍රික් ඉනදලක් ඒ හෙලිකොප්ටර් එක ගාවට යවනවා. ඉතින් ඒ ගල නිසා හෙලිකොප්ටර් එකට හානි වෙලා ඒක ගිනි අරගෙන එතනින් පල්ලෙහාට කඩාගෙන වැටිලා පැට්‍රික්ගේ කතාව එතනින් ඉවර වෙලා යනවා. ඉතින් ඊට පස්සේ එතනින් කතාව කට් වෙලා ටාසන්ව එයාගේ බානර් රැල්ලයි පෙන්නනවා. ටාසන්ගේ අම්මට දැන් සනීපයි. එයා ටාසන්ව ආදරෙන් වැළඳ ගන්නවා. ජෙනිත් ටාසන් එක කැලෑවෙම නවතින තීරණය කරනවා. ටාසන්ට දැන් ගොඩක් සතුටුයි. එයාගේ පවුල නැති වුණාට එයාට ඒ වගේම ලස්සන පවුලක් ලැබුණා. ඒ වගේම අර වානර අම්මටත් එයාටම කියලා පවුලක් ලැබුණා. ඔයාලා දැන් කල්පනා කරනවාද ජෙනිගේ තාත්තා පෝටට මොකද උනේ කියලා? ඉතින් පෝට උල්කාවෙන් විශාල කොටසකුත් අරගෙන හෙලෙන් ගොඩ වෙනම අපිට පෙන්නනවා. ඉතින් ඒ වගේ නිපිත ගවේෂකයෙක්ව ගල් කෑල්ලකට විනාශ කරන්න බෑ කියලා පෙන්නලා මේ ටාසන් කතාව එතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලා මේ කතාව පිට කියවනකම බැලුවා නම් මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න නම් එපා. ආයේ මේ වගේ ලස්සන කතාවකින් අපි ඉක්මනටම හමු වෙමු.